ජපානයට එන්න ජපාන් භාෂාව අවශ්‍ය නැහැ. අපි ඔයාලගේ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම හදලා දෙන්න. ජොබ් වීසා එකකට තමයි ඔයාලට ජපානයට යන්න තියෙන්නේ. ඉතින් අවුරුදු 3කට ඔයාලගේ වීසා එක වදිනවා. ඔයාලට වියදම් කරන්න තියෙන ලක්ෂ 40ක් විතරයි. ඉතින් මේ වගේ කතා ඔයත් අහලා තියෙනවද? එහෙමත් නැත්නම් ඒ වගේ කතාවලට රැවටිලා මේ වෙද්දි ඔයත් ජපානයේ ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න ප්‍රධාන අරමුණ තමයි කොච්චර වීඩියෝස් වලින් අපි කතා කරත් තාමත් ඒ විදියට අහුවෙලා ආපු අය ඕන තරම් අපිට කතා කරනවා. මොකද මේ වීසා වීඩියෝස් බලලා ගොඩක් අය එහෙම කතා කරනවා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් ඔයත් මේ වෙනකොට මේ විදියට අමාරුවේ වැටලා ජපානයේ ඉන්න කෙනෙක් නම් තව කෙනෙක් අමාරුවේ වැටෙන එක නවත්ත ගන්න ඔයාටත් පුළුවන්. ඒක නිසා ඔයත් මේ වීඩියෝ එකට ඔයාගේ විස්තරය කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. පුළුවන් නම් ඔයාව රවට්ටපු ඒ ආයතන ගැන ඔයාට එලි කරන්න පුළුවන්. කමෙන්ට් වලින් ෆොටෝස් දාලා හරි එලි කරන්න පුළුවන්. ඒකට අපිට පුළුවන් තව කෙනෙක් අමාරුවේ වැටෙන එක නවත්ත ගන්න. ඒ වගේම තමයි ජපානි කියන්නේ ජපාන් භාෂාව පාවිච්චි වෙන්නේ වෙන භාෂා පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට ජපාන් භාෂාව නැතුව ජපානයට යන්න පුළුවන් කියන තැනින්ම ඔයාට තේරෙන්න ඕන ඔයා මෙහෙට අවිල්ලා කොච්චර අසරණ වෙනවද ජපාන් භාෂාව නැතුව ආවොත්. ඒ වගේම ඔයාට හොර ඩොකියුමන්ට්ස් වලින් ඩිග්‍රී එකක් හදලා ජොබ් එකකට ඇප්ලයි කරලා තියෙනවා කියලා හිතමු. එතකොට මෙහෙ ඇවිල්ලා මේ මොන වගේ ජොබ් එකක්ද කරන්න තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. එතකොට ඔයාට මෙහෙට ආවට පස්සේ ඒ කියලා තියෙන ජොබ් එක කරන්න අමාරුයි. ඔයා වෙන තැනක වැඩ කරනවා. ඒකෙන් ඔයාට වෙන්නේ අන්තිමට වීසා එක රිනිව් කරගන්න බැරි වෙනවා. ඉතින් ඔයා හිතනවාද ලක්ෂ 40ක් වියදම් කරලා ඇවිල්ලා අවුරුදු 3කින් ඔයාට ඔය අඩුම තරමේ ඔය ලක්ෂ 40වත් හොයාගෙන ඉතුරුවක් කරගෙන යන්න පුළුවන් වෙයිද? ඉතින් ඇත්තටම බුද්ධිමත්ව හිතන්න. මොකද කතා කරන ගොඩක් අය ලංකාවේ හොඳ ජීවිත ගත කරපු අය. ඉතින් තමන්ගේ තියෙන සේසතුම වියදම් කරන් මෙහි ඇවිල්ලා ගොඩක් අසරණ තත්වයකට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා අපිට හොරු නවත්තන්න බෑ. හැබැයි අපි බුද්ධිමත් වෙන්න ඕනේ. ඒක නිසා කවුරු හරි එහෙම කියනවා නම් අනිවාර්යෙන් මෙතන තියෙන බොරුවක්. ජපාන් භාෂාව අවශ්‍ය නැහැ කියන තැනින්ම බොරුවක්. ඒක නිසා ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා කියන පණිවිඩය තමයි මට දෙන්න අවශ්‍ය වුණේ. ඉතින් මේ වගේ අමාරුවේ වැටලා තියෙන කෙනෙක් නම් ඔයත් කමෙන්ට් එකක් දාන්න. තව කෙනෙක් අමාරුවේ වැටෙන එක නවත්ත ගන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් මෙන්න හැමෝටම bye bye sayonara